වදින්න යන්නේ අපි. පළවෙනි දවසේ වදින්න යන්නේ. අයිස්ක්‍රීම් සමග කෝන් එකක් හම්බෙනවා. ඉතා ප්‍රාර්ථක වෙනවා. යාළුවෙක් හම්බුණා. අර එකයි නේද? ඉවරයි. ඉතා සාර්ථක ලෙස පළවෙනි දවසේ. හැබැයි දාලා දෙනවා මම. හැබැයි හරියට. මොනවාද? දෙක අයිස්ක්‍රීම් තමයි තීම් පාටි 2 season 2. දෙවෙනි පාර අයිස්ක්‍රීම් බණ්ඩාරක තමයි ඉන්නේ. නේද? එයාව ගන්න ඉගෙන. ඔරේ කියන ආව ගන්න. ඒ ෆෘට් සලාඩ් උත් දාලා දෙනවා. මේකට උඩින් පළතුරු කෑලිත් දානවා. බලමුනේ. නට්ස් කෑලි දානවා උඩින්. නට්ස් කෑලි. හැම දවසලකම ඉදින් දුව දාන්නේ බං. ටීම් සෝං එකනේ. තීම් සෝං එකනේ. පීලින් එක එන්න දාන්න පීලින්. දවසල තීම් සෝං එක. කාට පොඩ්ඩයි බං. පොඩ්ඩයි ඒ මූඩ මොනවාද? ඒ මේ මොකද්ද බං? ටිකක් දාන්න වරෙන්. එන ගා. අඩෝ පොලිමේ ගියා ගන්න අය යකෝ. එන ගා. මේ ගත්තේ. හරි. මට දුන්නේ. ඒක පොඩි. මේ අපි දන්සල් අදින්න යන තුන්වෙනි පාර. පාහියංගලට බණ්ඩාරගෙන් ඉඳන් පාහියංගලට අපි යනවා. ඊයේ පාරක් ගියා. මේ පාරත් යනවා. මේක මට නේ මේක ගොඩක් තියෙනවා. ඔබ මං කියන තව පාරක් ඵලයන් බා. බව් යකෝ. අසාධාරණයි. කොයි විලත් මේ ළමයට අසාධාරණම් කරනවා. මොනවා මේක දිරලා. මේක ගියා මේ පාර අසාදාන්න. බෑ. ඔව් සේ. අන්න තව එකක් කරගෙන යනවා. මේක කාලේ යන්න. යන්න. බෑ මාව නෝට්. මේක ගලවලා යන ජැකට් එක. ඔබ දෙවෙනි මොකද වෙන්නේ? දෙවෙනි පාටත් ගිහලා අපේ කට්ටිය බලන්න මේ ඇඳුම් මේ හෙල්මට් නම්ම නම් මට දීලා ඇඳුම් ගලවලා ගියේ. දෙවෙනි පාට. පරණ විදියටම යන්න බෑ අලුත් විදියකට ගිහිල්ලා අරන් ආවේ. ඒ වුණාට මේ දෙවෙනි එකම දානවා. ඇඳුම් මාරු කරලා ඒක දුන්නේ. දුන්නේ නැහැ නේ. ඇඳුම් මාරු වෙලා තියන්නේ. දෙක අරන් ගෙල්ලේ. ඔබලා තුන් දෙනාව දෙක කෑවා. මේ අයිස්ක්‍රීම්. එයා තරහ වෙනවා. මේ කීවෙනි පාරද? මේ තුනනේ. තුන. සැදැහැතිකින් වදින තුන්වෙනි පාර. තුන. මේක ගිය අවුරුද්දෙත් තිබුණා මේ අයිස්ක්‍රීම් දන්සල. ඉතින් මේ අවුරුද්දෙත් තියෙනවා. අපි දෙවෙනි පාරට තමයි මේ දන්සලෙන් වදින්නේ. අයිස්ක්‍රීම්. දෙක දෙනවා. මට දෙන්නේ කොහේ? සාත් මේ ඔළුවත් පිසිච්ච ජක්. මෙන්න කොමු. උන් දෙක. කවුවනේ ඔයා? දෙකයි. මේකට කන්න බෑ. අයිස්ක්‍රීම් උදලා ගන්න. ඔය අයිස්ක්‍රීම් එකේ බත් නෑ. මොනවාද? බීම. මේ වෙලාවේ බීම කියන්නේ නිකන් ආයි ලොෙත් නෑ ඉතින්. ඖෂධයක් දිව්‍ය ඖෂධයක්.
නේද ඔක? කොල්ලා එනවා බීමයක් අරගෙන මට තෑන්ක්. අඩෝ භාගයයි නේ බා. අර වැඩේ කිව්වා. අතලී දාගේ. ඕ. දුන්නේ නැද්ද? ඇයි? අපුගේ පොලිම් පැල්ල ගියේ. පොලිම් පැල්ලට ගියේ දෙන්නේ නැහැ. මම පොඩ්ඩක් තියෙන්න ඕන කියා. මම ඉතින් රාත් වෙනවා. ඔළුව තාය කරේ ඕ බෝතල. සීනි නෑ බා. ඈ? සීනි අතට නිකන් බටර් ටිකක් දාමු. මේ වලට පුළුවන්. thank you දෙලි ගන්න. ඔබ දීලා පුතිප තව කරගෙන. අරන් යන්න බෑ ආයි. යන්න යයි. මේ පාරක් ගෙවනේ. මෙතනම මේ දන්සල මෙහෙම්මම මේ විදිහට එක බිව්වා. අදත් ඒ කාර්යයෙන් ගන්නවද නැද්ද කියලා හිතීතක. ඕනේ. ඒ වගේ තමයි නේ. නේරලෙන් පාරක් යන්න. बात कहा बात पकाड़ दिया කාබත්. පේන්නේ නැහැ කළු පාට. නට්ටි විතරයි වෙන්නේ. කාබත් සමග අයිස්ක්‍රීම් නේ මේකේ පපඩනුත් තියෙනවා කියලා ආරංචි. මෙයාට කන්න ඕන නැගුවා මේක ඉස්සරහට ගිහලා අරගෙන ආවේ බත් බඩගින්නක් ඇවිල්ලා හරි බලමු මොනවද තියෙන්නේ කියලා ඉස්සරහට ගිහලා ගාන්සල ගාවටම ඇවිල්ලා තින්නේ දැන් ඉන්නේ පාමුල ඔන්න යනවා අර කොහමද යන්නේ මල්ලි කනවා කෑමක් නමස්තේ බද්දෙන් සර් උඩ තමයි නැත්තේ හෙල්මට් එක තියෙන නේද? බත් එක මරු කහ බතුයි මොනවද තිබුණේ ආලු. බත් එක කොහොමද ආයිනේ. මාළු බැදලා තිබ්බනේ. පරිප්පු මාළු බැදලා චිල්මත් පුච්චලා මස්සෝද වතුර වලින් කාබත්. වතුරේ පස්ස. ගන්නම් පුන්නේ බත් එක මම ඊතරමඩ කෑවා මම දෙපාරක් දාගත්තා මම හරිද ඇයි බං මට මදිනේ චුට්ටක් ඊට පස්සේ ඇඟේ සයිස් එකට දෙල්ලෙත්තේ. රායියකෝ ආලු බැදලා පරිප්පුයි චිලි පේස්ට්යි පපඩු පොඩ සද්දෙට ගිහපන් යන්න උනෙත් කහ බත් බෝ පේන්නේ නැහැ අඟුරු කැල්ලක් වගේ බලපන් ඒ ලයිට් නෑ අපිට. ලයිට් නැහැ ඒක රෆ් පේන්නේ ලයිට් නේ. පොඩ කළු වෙලා. හරි අපි දැන් මේ කිවිනි දන්සලට අපි ගෑවේ 6ද හයනේ. 6 නමරු ගියා බයි. නමරු දෙනවා. කරේ දෙයක් ගියා වගේ.
කිලෝමීටර කිව්වොත් මේ කිලෝමීටර කොච්චරක් ආවද? මේ ඇවිල්ලා තියෙන්නේ කිලෝමීටරයක් කිව්වොත් එහෙම. ඌ මෙහාට. ඉස්සෙල්ලා මන් දන්නේ. වා පාරකට දෙන්න. අයිස්ක්‍රීම් සමග ඒ කියන්නේ පොඩ්ඩක් ෆ්‍රයිඩ් රයිස් කියලා හිතා ගන්න ඕනේ ඒක. ගිගුම කන්න තියෙන්නේ. මේ කිලෝමීටර කීයක් ආවද? කිලෝමීටරයක් ආවේ නෑ මීටර 800ක් විතර. පාරේද මහා පාරේද? මීටර 800. ඕකේ ඕකේ. අපි අnder රිවිව් එකක් දෙන්න ගන්න. බිත්තරත් සමග මම ගන්නෑ. බිත්තර කනවාමයි අපි දාන්සලක. බිත්තර නෑ නේද ඉන්නේ? ෆ්‍රයිඩ් රයිස්. ෆ්‍රයිඩ් රයිස් නේ. මම ගිහිල්ලා මේ අයිස්ක්‍රීම් එකක් ගන්න. ඕගොල්ලෝ එන්න පස්සේ ගන්න. සැලඩ් දාලා තියෙනවා. කුද්දි මතේ රසයි. රසයිද? මොන අයිස්ක්‍රීම් කන්න. බු අර පළවෙනි දෙයියල උඩ. අර කාමද? කාමද? කාමද කණේ ඉන්නවා. කවුද? එහෙන් දෙන කණෙන් දෙන්න නම් මම. මේ සෙන්ඩි ගන්න එකයි මේ පොලිමක් කරන්න ඉස්සර බැච් දෙන එක. මම යක ගන්න යන්නේ. දැන් අපි ඉන්නේ කොහෙද මේ? සිංහල නගර මැදේ රාජධානිය. පායංග රාජධානියට යාබද ඊට ඇති. පායංග රාජධානියට මම හිතන්නේ අපි දන්සල් දෙකේ ඉන්නේ නේද? ඒක ඉන්නේ. මෙතනත් දන්සලක් තියෙනවා. එයා පැත්ත පොලිම වෙන්න. අර තාම පටන් ගන්න නැහැ. ඒක පටන් ගන්න නැහැ. ඒ වුණාට පොලිම. මේක ගිහිල්ලා ඒකේ සම්පූර්ණ සමග මඤ්ඤොක්ක මේකේ ලුණු රිස් සමග මඤ්ඤොක්ක. ඕකේ. ආන්දරණී ලොකු මඤ්ඤොක්ක කැබලි තමයි ලබා දෙනවා කියලා අපිට ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ දෙන්නේ කියන්නේ ඒක කැන්ඩ පොළොරින් දෙන්න අර කඩ. මේ කිවෙන එක සුමු? මේ ඇවිල්ලා නම්මේ වගේ. නෑ නෑ අට බත් දෙකක් නේ. ඔව්. බත් දෙකක්. හරි බත් නයි. ඒක පළවෙනි බත් එක 6. අරක 7. ඒක 8. බඩ නම එම් බයි කියවලද? අරුන්දනේ හැබැයි පොලිමට ගියා. මම පටන් ගන්නෑ කියලා අයියෝ මේක නයිට් එක. ඕන්නේ අපි දෙකක් ගමු දෙන්නත්. තැම්බුණාම එමු ගිහිල්ලා යනවා. තැම්බුණාම? ඔය තැම්බුණාම තැම්බෙන ගමන් ඉන්නේ මඤ්ඤොක්ක. මඤ්ඤොක මේ දන්සල මේ එතනටම ඇවිල්ලා තැම්බෙන එකන් ඉන්නේ කිව්වා බලන්න නේද? එතනටම ආවා. මොකද කියන්නේ? තැම්බුණාම එමු. ඉවරයි නේ මම. නෑ නෑ වඩු දෙනවා ලිපි. බඩු තියෙනවා ලිපේ තියෙනවා තැම්බෙනකන් ඉන්නවනේ පොඩ්ඩක්. තැම්බෙන එකක් තමයි ඉක්මනට තැම්බුණා. අපි යන්නේ නා. ඒ කියන්නේ යන්නේ තේරුම් නැහැ අපි යන්නේ. අපි යන් අවුව අපි යන්. බලන්න මම දන්නේ. නේද? හම්බෙන්න ඕනේ. ඔය තාම පටන් ගන්නනේ මඤ්ඤොක්. මොනවාද? උණු මයියෝ. උණු මඤ්ඤොක්. උණු මඤ්ඤොක්. ආයෙත් මට දාමු ගොඩක් කල්ලානේ. කොළ නෑ. ඔලේ ඉනා ගන්න. මඤ්ඤොක්ක ඕනම නෑනේ බං මඤ්ඤොක්ක දන්සලට. ඒක බොරු වැඩක් නේ. පොඩ්ඩක් දාන්න නේද? හරි. ඇදද? සසපාත. අන්නේ අකුරු සමග බෙලිමල් එහෙම කියලා ගන්න. අකුරු සමග බෙලිමල් පානය.
කොහෙද වෙලේ පයින් යන්න හදන්න එපා ඕම් නෑ. පොල් මලක් කරලා උඩින් එනකොට පොල් මලක් කරලා. මේක උද්දරස් පළලුත් තියෙනවා. විස්තර කරලා. මේ කොයි හරි ඇරිලා මචං අපිට සිංගලත් මතුගමත් අතර මේ හැරිය කොහෙද කියලා දන්නේ අපිට හම්බුණා සෞහාල් හිත නිවන බඩ නිවන බඩ නිවන දෝෂදායි මේ පිරිපානය. ඉරද අන්තිමට එකට අපිට තියෙනවා අපිට හැමදාම සෙට් වෙන්නේ ඕන තමයි. අපි ගිය පාරත් මේ පාන් දන්සලෙන් කෑවා මේ පාරත් කනවා. ඒ නිසා අපිට කමන්න කාලයක් ඉන්නේ කිව්වා. කාලයක් නෙමෙයි. පාන් සමගේ. දිසමක පා. යා තරහලා මොකද වලිය බෑ මාත් එක්ක. පාටිය වතුර ගලම් පීලා තියෙනවා. ගෙදර ගිහින් අයියකෝ කාලා බලයක් කරලා. කියලා හෙල්මට් එකට කාගද හිටුනේ දාගෙන. කාගද හෙල්මට් එක? යම් දෙබල බොන්නේ. පාන් එකම හැබැයි තියෙනවා බොනවාද? ඔකද? අදිනේ. දැන් ඉතින් බාටියක් තමයි. එන ඉපන් ටැම් මෙතන ඉන්න. කෝපි बोला कहा बे नहीं කෝපි. कहा बे දියරම ආහාර. तीर में यार අඩෝ මේ කීවෙන එක දන්නේ නැහැ ඔතේ බෝලා කනවා බොනවා වෙසක් මාසෙට තමයි ඉතින් මෙච්චර දේවල් වෙන්නේ නේද? අද අපි හැමෝගෙම ඉල්ලනවා මේ වීඩියෝ එක බලලා හොඳට ෂෙයා කරන්න කට්ටිය ළමයි අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න. කියන්නේ සමහර දන්සල් වලින් එක જાති දෙක කෑවේව ගණන් ගන්නෑ. එහෙම ගණන් ගන්න නැහැ නේද? කාපු අර සව් ඒවා මෙයා අපි කාපු නේද මුන් කාපුවා. මේක දැන් පාන් දන්සලේ කේල් කෑවා කියලා. ඒක සබ් එකක් නේ ඒක ගණන් ගන්න බෑ. ඔයාලට මොකද කියන්න තියෙන්නේ අද අපේ වීඩියෝ එක ගැන? තරහ. ඔයාලට මොකද කියන්න තියෙන්නේ? මට නම් හරි බඩගිනි. තාම බඩගිනි. අපේ අවුරුද්ද දන්සල් බලන්න කැමති නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලබන අවුරුද්දේ දන්සල් බලන්න කැමති නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අනිවාර්යෙන් ලයික් කරන්න වීඩියෝ එකට කමෙන්ට් කරන්න. සතුටුදායකයි. සතුටුදායක අපි අවසානයේකට සතුටුදායක අවසානය. මොකද පොලිම දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ. අපි පොලිමත් තුන අපි ආවා. හතර වෙනි වතාවට නේද යන්නේ? නෑ තනියෙන් ගියපු දෙන්න. ආතරෙන් ගියව අතරෙන්. කොච්චර උඩි ගන්න නැත්තේ. පොලිමත් තිබුණා අපි ආවා. මොකද දන්නේ නැහැ බලමු අපි. පොලිම් පෙන්නන්න බෑ ඉස්සර. පාන් කන්නයි යන්නේ. නේ පොලිම මොනවද? සීන් සම්බල් පා. හරිම කැම්පින්. මේ උදේ විනෝදේ සඳහා පමණයි. නැද්ද? මේ කොප්පු දෙකක්ද? දෙකක් තමයි මේ එන්නත් දෙකක් කියලා. මට අමාරුයි බොන්න. මේ ඒක තමයි බොන්න බැරි. ඉඟුරු ප්ලේටි සාග ඉංග්‍රීසි සම සීන් සම්බල් පා. දැන් වෙලා කීයද දැන්ද? අය තව වෙන විට ඔන්න මල්ලන් මල්ලේ අපි දෙන්න මේකට කව මේ තම්මෙල් එක ගන්න. තම්මෙල් එක බලපන්. හරි. ඒ ඇති. තම්මෙල් එක ගන්න කපලා කරලා ගන්න. ඉතින් ඔන්න අපි අද ගිය අවුරුද්දේ ගියා වගේම දන්සල් ගියා. පාහියංගල යන්න තමයි ගියේ. ඒ වුණාට පාහියංගල හරියට යද්දි ටිකක් වැස්සා. ඒ හින්දා අපි හැරිලා ආව දන්සල් වලටම තමයි අද දවසේම ගියේ. ඉතින් අපි ගිය අවුරුද්දෙත් මේ විදිහටම අපේ වීඩියෝ එකක් කරා. අර පිටිපස්සට දෙන්නත් එක තමයි ගිය අවුරුද්දෙත් අපි ගියේ. මේ අවුරුද්දෙත් ඔන්න අපි දැන් ඒගොල්ලොත් එක්කම තමයි ගියේ. ඉතින් අපේ වීඩියෝස් බලලා ඔයගොල්ලෝ ආසයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපේ හිරසඳු ගේමින් YouTube channel එක subscribe කරන්න. අපි ලබන අවුරුද්දෙත් මේ විදිහටම ඔයගොල්ලොත් එක්ක දන්සල් කන්න යන්න එනවා නේද?
ඔව් අනිවාර්යයෙන්. ලබන අවුරුද්දේ දන්සල් වදින වීඩියෝ එකක් ඔයගලන්ට දානවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බලලා ෂෙයා කරන්න. ෆුල් වීඩියෝ එක බලන්නයි කියලා අපි ඔයගලන්ට කියනවා. මොකද ඒකේ ආතල් කෑලි ගොඩක් තියෙනවා. පිටිපස්සේ උන් දෙන්න කනවා ඉවරයක් නැහැ. ඒ වගේම අර පිටිපස්සේ ඉන්නකත් හොඳට කෑවා. දන්සල් 10 15 කෑවා. සමහරක් ඒවා වීඩියෝ කරගන්නත් බැරි වුණා. මොකද